අමරවෙල ස්වර්ණතිස්ස නොහොත් ස්වර්ණතිස්ස අයියාගේ වීර කාව්‍ය. හැබැයිට ස්වර්ණතිස්ස අයියා මේ පහු කාලෙක 1000ක් කියලා ටකර් කොම්පැනියේ වැඩට ගියේ හැබැයිට. කැරලි කාලෙන් පස්සේ මගේ මාමා කෙනෙක් මාව කොළඹ කැටිව ගියා. උන්ද ඇහි ඩ්‍රයිවර් කෙනෙක් ඔය ටකර් එකේ. උන්ද තමයි ටකර් මහත්තයාට මාව අඳුන්වලා දීලා වැඩට දැම්මේ අම්මපා. ස්වර්ණෙට ඉංග්‍රීසි හේමත් අනුපාන උනේ ওই ටකර් කොම්පැනිය හන්දාවෙන්ට. හරියට I can speak English in Victorian style near the Victoria Park. එහෙමද? මල්ලි වටපුලි උඹට තේරුණාද? අනේ එහෙමනේ. එහෙනම් මොකටද මිනියෝ හේමද ඇහුවේ? ඔයලගේ මේ ටකර් කොම්පැනියේ ස්වර්ණතිස්සයි ගමෙන් රස්සාවට ගිහින් ඉන්නේ ඔහේ ඉතරද හැබැයිට. නෑ යකඩ බාසුන් නැහැලා සේරම ගමෙන් ආපු උදවිය. ඔය ලොකු මහත්තයන්ට ටික නම් කොළඹෙව්වෝ. මේ කියනකොට මතක් වුණේ මේ ළඟදී අපි කොම්පැනිට ආව වැඩ පුරුදු වෙන්න කියලා මේ ගැටවර වයසේ සුපර්වයිසර් කොළුවෙක්. සුපර්වයිසර් කොළුවෙක් මේ මන් නම්බු දෙන්න ඕනේ උන්ට නම්බු දෙනවා. හොඳද? හගල්ලකෝ මේක මගෙන් අහනවා ඔහෙ කොයිද? කොයි පළාතේද කියලා. මං කියුවා මං අභිමාන තැන්නේ අභිමානවත් ගම්වැසියෙක් කියලා. ඕ නැතුව ඉතින්. එතකොට මේක කියපි එහි ඉන්න හැමෝම මහ උද්දච්ච මිනිස්සු වෙන්න කියලා. අභිමානේ. යකෝ මේ මොහොත් ගමකින් ආව එකෙක් මේ මෙහෙම කියන්නේ. අපේ උම්මනේ අපිට කෙලින්නේ ස්වර්ණතිස්සයි. මට නේද දැන් යහා නැගපි. මට ඉතින් මේ වචන එනවා. හොඳ ලුණු ඇඹුල් වචන එනවා කියාගන්න තියන්නේ. මම මොකද කොලේ පාසන්ට ගෙනල්ලා තියාපු යකඩ බටයක් තිබ්බා මෙහෙම හරහට. මං ඕකට කට තියලා අම්මුත්තිත්ත කුරුහරපෙන් එක විනාඩි 15ක් විතර හොඳට ඇද බෑවා. අනේ මන් දන්නේ. මහ පුදුමාකාර මිනිහෙක් නේ ස්වර්ණේ තමුසේ. වැඩේ කියන්නේ රාලහාමි පුදුමේ දන්නේ ඊට පස්සේ බැලින්නම් මේ බටේ හා කෙනවර ඇරිලා තිබිලා තියෙන්නේ. හප්පටසි. ඒ මදිවට ලොකු මහත්තුරු ඉන්න පැත්තට බටේ කට යොමු වෙලායි තිබිලා තියෙන්නේ. හප්පටසිරි ගජ්ජ හත්තිලව්වට ගහපු කලා බෙරේ වාගේ. ඉතින් මොකද වුනේ? ස්වර්ණේ මහ කිරිමෙල් කෑස් එකක් නේ බං උඹට උනේ. මම් බටෙන් කට අහකට ගන්නකොට සේරෝම මුළු කොම්බැරියම ඇස් ලොඩි කරගෙන මයි දිහා බලාගෙන ඉන්නවා. හප්පි අයියෝ ඉතින්. හැබැයි වැඩේ කියන්නේ ටකර් මහත්තයා. ටකරේ ලොකු මහත්තයා සැරෙන් සනුතිස කියලා රාවලා බලලා පාළුවේ උල්ලහගේ රාජකාරිය කරගෙන ගියා. හැබැයි උල්ලහ බිම බලාගෙන වැඩේ කරනකම තනියම hina උන්නට. හැබැයි උන්ද දන්නවන්නේ මගේ රංගේ. තමුසේ පුදුම ලක්කාරයෙක් නේ ස්වර්ණතිස්ස. දැන් මගේ අප්පච්චිත් තමුසට chance එක දුන්නේ ඒක නෙවෙයි. කෑන් තමයි මං දවස් ගණන් දුවලා අනුන්ගේ අටුවවල් වලයි කකුසි වලයි හැංගිලා විඳලා බේරුනේ. කැරල්ලක් නේ ස්වර්ණි. දැන් බලනවා අපි අතර වාගේ ප්‍රේමයක් අන්‍යෝන්‍ය අවබෝධයක් අපේ අපොච්චිලයි ඔහෙලයි අතරේ තිබුණේ නැහැ නේද? රාලහාමි රාලහාමි ස්වර්ණේ මම බැලුවා කවුද කියලා. මම මේ කලමන්දියට වෙලා උන්නේ වටපුළුවේ තෙල් මේ යනකම්. අපි යොදාගත්තා නේද මේ සූකු ඇල්ලේ සෝබන සෝතිලා ගෙදර යන්න.
සූක්කුවැල්ලේ සෝබන සෝති. කවුද පංගේ? ගොම්බද්දල මහත්තයා දන්නවද? ගොම්බද්දල මහත්තයා. අමරදාස ගොම්බද්දල උකුවැල්ලේ ඉස්කෝලේ මහත්තයා ඉතින්. හරියට හරි. උන්දගේ අක්කාගේ පුතා. ඇයි ඉතින් මිනිහව හම්බ වෙන්න යන්නේ? බෙරෑල්බර්ට් දන්නවද? බෙරෑල්බර්ට්. ඕ පුරිවෙල බෙරෑල්බර්ට් නෙව. හරියට හරි. ඉතින් දැන් මොකද්ද බෙරෑල්බර්ට් උයි ඔය කියන සෝබන සෝතිද කවුද කියන එකයි අතරේ තියෙන සම්බන්ධය? ඈ? දන්නවද දෙමටමල් මුඩුක්කුවේ සිඤ්ඤෝනි. මොකද්ද ඔයි දැන් ඔය මේ හම්බ වෙන්න යන්නේ එකා ගැන හැව්වම මේ එක එකාගේ නම් කියා දන්නවද කියලා අහනවා. මොන කරදරයක්ද මේක? ඉන්ටකෝ දැන් ගිය සතියේ අපේ බෙරෑල්බර්ට් අයියට වෙච්ච දේ දන්නවද? මන් දන්නේ. මොකද්ද? බෙරෑල්බර්ට් අයියා බොරෝකර් වැඩ කරන රොබරුලියේ වාවත් එක්ක සැට් වෙලා පිල්ලියගේ චන්දිරාලහාමිට මයිනොර් කාර් එකක් වික්කා. ඉතින් ඒක ස්ටාර්ට් වෙන්නේ කියලා රාලහාමි කිපුණා. ඉතින් කිපිලා රොබරුලියේ වාවයි අපේ බෙරෑල්බර්ට් අයියටයි වාවටයි බෙරෑල්බර්ට් අයියටයි හොඳ හිතින් වරෙල්ලා කියලා පයින් දෙයක් ඇරලා තියුණා. අනේ ස්වර්ණතිස්ස දැන් උඹලා යන්නේ කොහෙද? මොකා හම්බ වෙන්නද? මට ඒක කියනවලකෝ. ඉතින් ඉන්නකෝ මම පිළිවෙලට කතාව ගොඩනගන්න. තමුසේ කතාව ගොඩනගනවා මම කකුලුත් වේවුලනවා හිටගෙන ඉඳලා. එන්ට මේ කඩපිලේ බංකුවෙන් රාලහාමි යහපත් වෙන්න එන්ට රාලහාමි වාඩි වෙන්න. බොමු තේක. මේ කතාව අහන්ත තේ දෙක තුනක්ම බොන්න වේවි. දානවකෝ තේ දෙකක් අපි දෙන්නට. ඉතින් දැන් අපේ බෙරෑල්බර්ට් අයියා බෙරෙත් බැඳගෙනම පිල්ලියගේ චන්දිරාලහාමි හම්බ වෙන්න ගියා. බෙරේ බැඳගෙන ගියේ මොන කෙහෙම්මලකට රාලහාමිව බෙර ගහලා බය කරන්නද? නෑ රාලහාමිව බය කරන්න නෙවෙයි. පිළිගැනීමේ උත්සවයකට යන්න යන ගමන් බෙරෙත් බැඳගෙන ගියේ බෙරෑල්බර්ට් අයියා. ඉතින් මුන්ද යනකොට රාලහාමි සොල්දරේ උඩ ඉඳලා බෙරෑල්බර්ට් අයියට කතා කළා. කෙට පිල්ලියගේ චන්දිරාලද? ඔව්. ඉතින් බෙරෑල්බර්ට් අයියා බෙරෙත් බැඳගෙන බෙරෙත් එක්කම අයියා ගියා උඩට සොල්දරේට නැග්ගා. මං දැන් පහළ පෙට්‍රෝල් මැච් එක හදනවා. මම බෙරෑල්බර්ට් උඩට ගියා විතරයි දැක්කේ. පල්ලිපෙළ මුදුන මට පේන්නේ නැහැ. මං බෙරෑල්බර්ට් ගොයියා උඩට යනවා විතරයි දැක්කේ. ඔන්න බෙරෑල්බර්ට් ගියා. නිකන් අප්පුඩි ගහනවා වගේ පටාස් ගහලා සද්ද පෙලක් හැවුණා පල්ලෙහාට. පල්ලිපෙළ දිගේ මුලින්ම ඇල්බර්ට් අයියාගේ බෙරේ ආවා. දින්ක ධනක දකිනති නකදින කියලා රෝල් වෙලා මිදුල මැද නැවතුණා බෙරේ. මිනිහ නැතුව බෙරේ ආවා. මිනිහට කලින් බෙරේ ආවා. ඒ පිළිපස්සෙන් බෙරෑල්බර්ට් අයියා කියාගෙන කම්මුල් දෙකත් අල්ලගෙන කෑක් ගහගෙන ආවා. වේල්ටිය ගැලවිලා පඩිපෙළ දිගේ පාවාඩේ වාගේ. පිල්ලියගේ කාර්යය බෙරෑල්බර්ට් ගහලාද? කම්මුල අත ගාලා පට ගාලා. හැබැයිද? දැන් බෙරෑල්බර්ට් අයියා කලබලෙන් බෙරෙත් බැඳගෙන පොඩි ගේට්ටුවෙන් එළියට දුවන්න තැන්නුවා. එක විනාඩි 2-3ක් විතර බෙරෙත් එක්ක පොඩි ගේට්ටු කපොල්ලේ හිර වෙලා දැඟලුවා මුන්ද. මං ගොහින් තල්ලු කොලේ. මූ මටත් බැන දිව්ව පාර දිගේ. බලන්ට මූ බෙරෑල්බර්ට් මේ නොදන්න බ්‍රෝකර් කම් කොරන්ට ගොහිල්ලා වෙච්චි දේ. ඒක නොවේයි බං මේ ස්වර්ණතිස්ස. දැන් තමුසේ මේ යන ගමනත් එක්කලා ඔය බෙරෑල්බර්ට්ගේ කතාවේ තියෙන සම්බන්ධය මොකද්ද? සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතෙන්දී. මම මේ ගමේ පීඩිත ජනයා වෙනුවෙන් ජනජෝති අයියාගේ ආශිර්වාදයෙන් කැරළි විප්ලව මෙහෙයවපු මිනිහා. ඕක ඉතින් තමුසේ හැමදාම කියන සින්දුවනේ. හැමදාම කීවත් යථාර්ථය එයයි රාලහාමි. ඉතින් දැන් මට මේ පළත් ඈනි කාලේ එක එක්කලා මූණට මූණ හෙට්ටු වෙන්න බැරුවා.
බැරුවා නෙවෙයි ඒක හරි නෑ. මොකද අපි තලත් ඈනි. ඒක අසෝබනයි. ඒක රාලහාමිට හොඳ නෑ. මේ තමුසේ මට හොඳ නැති හන්දා තමයි එක එක්ක පැටලෙන්නේ නැත්තේ. හරි. ඉතින් මේ වැඩේට රාලහාමිගේ ආශිර්වාදය ඕන. අපි දැන් යනවා සූකුවැල්ලේ සෝබන සෝති මල්ලි හම්බ වෙලා බෙර ඇල්බර්ට් අයියට වෙච්ච අසාධාරණීට යුද ආදාළ ගන්නට. ඌ චණ්ඩියෙක්ද? මංගුන්නා මේ මගුල් මඩු ගහන තොරන් හදන එකෙක් කියලා. ඌගේ නම ඇහුවම සෝබන සෝති කියලා. සෝබන සෝති කියනකොට බබා යකෝ මේ චණ්ඩියෙකුගේ නමක් නෙවෙයි. දැන් තමුසෙලා කියන්නේ මේ වැඩේට මාත් ආශිර්වාද කරන්න ඕන කියලාද මේවා කිරිමෙල්? රාලහාමි චණ්ඩියේ කඳුරගෙන ඉන්න එක ප්‍රභූවරයෙකුට කොයි තරම් නම්බුවක්ද ප්‍රයෝජනයක්ද? තමුසෙට එහෙමද හිතෙන්නේ? ඒකේ මේ ඇත්තකුත් තියනවා නේද බං? නැල්ලෝ මේ තේ ටික බීලා ඉන්න. දෙන්න රාලහාමිට පිළිගන්නන්ට තේක. දැන් තමුසේ කියන්නේ ස්වර්ණතිස්ස මටත් ওই ගමනට තමුසලත් එක්කලා එන්ටයි කියලාද? ඒක රාලහාමිටත් හොඳයි. ඒ වගේ පුරුෂයෙක් හඳුනා ගන්නට ලැබීම රාලහාමිටත් හොඳයි. අපටත් හොඳයි රාලහාමි වාගේ පුරුෂයෙක් එක්කලා මේ ගමන යන්න ලැබීම. උඹලා කවුද? අපට සිරිකජ කවුද ස්වර්ණතිස්ස අයියේ අර සෝල්දරේ උඩ ඉඳලා දෝංකාර හඬින් කතා කරන්නේ? ඒ තමයි සුපිරි ගණන්කාර ගමේ චන්දි සෝබන සෝති මලයා. ඒ සෝබන සෝතිද? මේ අපි මල්ලි තකරකේ ස්වර්ණතිස්ස අයියා. ගෙවල් පෙළියට හැරෙන තැනදී කල්තොට දෙබරව හැම උඹලට හම්බුනේ නැද්ද? කල්තොට දෙබර? නෑ මල්ලි එහෙම කෙනෙක් හම්බ වුණේ නැහැ. මේ කවුද? ඒරියල් එකේ මැරයා. ඌ හම්බ නුනේ එක උඹලගේ වාසනාව. මේ සෝබන සෝතිද නැත්තම් උගේ මාමණ්ඩිවත්ද? මේ මං උන්නේ මේ සෝබන සෝති මල්ලි මේ පැත්ත රන් කරන්න කියලා. දැන් දෙබර ආවොත් මට රන් කරන්න වෙන්නේ එනවල ඇතුළට එනවලා. මොකද මල්ලි මේ දොරවල් වහගෙන මේ සෝදරේට වෙලා? චණ්ඩි බිය. දැන් හැමතැනම චණ්ඩිනේ ඕයි. ස්වර්ණේ මේ අපි ඇවිත් තියෙන්නේ වැරදි ගේකටද? නෑ රාලහාමි ඉන්නකෝ. මුන්ද ගේම් දෙන්නේ මොලෙන්. ඕන් මේ සෙට් එක කවුද මේ සෙට් එක? මගේ ගමේ මගේ වැයිකේ මට බොහොම සමීප බොහොම ප්‍රේම කරන පිරිසක් මල්ලිමි. බුන්දලා විශ්වාසද ඔහෙට? දැන් කියුවේ මේ බොහොම ප්‍රේම කරන වෙයි කියලා. ප්‍රේම කරන එක නෙවී විශ්වාසද? ප්‍රේමයි විශ්වාසයි දෙකක්. දැන් අපි පොඩි උන්ට ප්‍රේම කරන්නේ විශ්වාස කරලද? උන් කොයි වෙලේ මොනවා කරකනීද දන්නේ නැහැ, මොනවා කරයිද දන්නේත් නැහැ. ගෙට ගිනි තියන්ට උනත් ඇහැකි. උන් මොනවා හරි වින්නහියක් කරකන්ටත් ඇහැකි. ස්වර්ණේ මේ ඔහේ කියවුවත් හේ මුන්ද දාර්ශනික බඩුවක් තමයි බොලෙන් වෙන්ට ඇති ගෑම් දෙන්නේ. ඔව් හරි. මල්ලි මේ අපේ ගමේ ග්‍රාම සේවක මය. මොනයකෝ? කලබල වෙන්න එපා. මුන්ද අපේම සෙට් එකේ බඩුවක්. එහෙම කෙනෙක්ද? හොඳයි. මං මේ අයගේ නායකයා, හිතවතා, මිත්‍රයා සහ පියා. මුන්වහන්සේ ගමට පියෙක්. අපට පියෙක් තාත්ති කෙනෙක්. මේ කවුද? මේ වටපුළුවේ මල්ලි.
ගමේ කිරිපැට්ටිය කරන්නේ මෙයා. මෙයා මගේ සමීප ප්‍රේමවන්තී. යකෝ මේ සේරම ප්‍රේමවන්තයෝ නෙවද ඇවිල්ලා තියෙන්නේ. මාත් චණ්ඩියෙක් වුණාට හොඳ ප්‍රේමවන්තෙක්. එහෙම බැලුවම මේ ග්‍රාම සේවක රාලහාමි ඔක්කොටම වඩා ප්‍රේමවන්තයෙක්. අනේ ස්වර්ණේ නිකන් කොලොප්පම් කරන්ට එපා. මෙයා හේම කෙනෙක්ද? හොඳයි. චණ්ඩ ජීවිතෙත් එක්කලත් ඔය මේ සොර අමු සෞදම බැඳිලා තියෙනවා. නමුත් මට හේම බෑ. මොකද මං මොලෙන් ගෑම් දෙන එක්කෙනෙක් නේ. හේම එක්කෙනෙක්ද? මේ වටපුළුවේ අයියා කියුවේ අර වටපුළුවේ ලප්පන් ආතල කට්ටියේද? ලප්පන් ආතා අපේ මව්ගේ මාමා. ගුස්ති වර්ධනාත දන්නවද? ඒ අනිත් මාමා. උන්ද සර්ප වෙදි. සර්පයන්ටත් වෙදකම් කරන වෙද්දු ඉන්නවද? පිනක් නේ අම්මපා. සර්ප වෙදෙක් කියන්නේ මල්ලි සර්පයන්ට වෙදකම් කරන වෙදෙක් නෙවි. සර්පය කෑවම වෙදකම් කරන විස වෙදෙක්. හේමද? මුන්දගේ බුද්ධිය ඉහළ වුණාට දැනුම එක විදියක් වාගේ. දන්නවද මේ පෝරම ගජලාල් වල්ලප්පුහාමිගේ පුතා? වල්ලප්පුහාමි ඔව් තාත්තා චණ්ඩියා වුණාට මිනිහා අහිංසකයා. අහිංසක ඉස්කෝලේ මහත්තයෙක්. උන්ද මේ ස්වර්ණතිස්ස අයියව දන්නා? ඔව් මං ඉස්කෝලේ ඩැස් බංගු වගේක් හදන්ට ගියා. මට කියලා උන්ද කැලෑපත්‍ර වගේක් ලියව ගත්තා මේ උන්දගේ අකුරු අඳුරනවායි කියලා. උන්දලගේ ප්‍රින්සිපල් සෑර්ට විරුද්ධව. ඉතින් මේ ගජලාල් මහත්තයා මෙහි මොකටද ආවේ? මෙහි ආවෙත් උන්නැහැගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සෑර්ට ගේමක් දෙන්න කතා කරගන්න. අනේ අහිංසකයා. අහිංසක හන්දද සෝබන සෝති මල්ලි තමුන්ගේ ප්‍රින්සිපල්ට ගේම් දෙන්නේ. මේකට ප්‍රින්සිපල් ගොයියා හරියට කරදර කරනවලු. අපි ප්ලෑන් කොලා ප්‍රින්සිපල් කාර්යා ඉස්කෝලේ ඇරිලා යද්දී පොඩි කැටපොල් ෂොට් එකක් ප්‍රසන්ට් කරන්න. මේ අහිංසකයා කැමතිම නැහැ තුවාල වෙයි කියලා. නැත්තම් මගේ කොල්ලෝ ඉන්නවා හොඳ කැටපොල් ෂූටර්ස්ලා. ගහක් උඩට නැංගම තුන් ලෝකෙම ටාගට් කරන්න පුළුවන්. පස්සේ ඉතින් මොනවද කොලේ උන්ද මේ වැඩේ අල්ලදාලා ගියාද? තකානියක් මෙහෙත් ඇවිල්ලා. නෑ. පස්සේ මේ අහිංසකයා කියෙව්වා කිසිම තුවාලයක් කරන්න එපා. ගුබල්දියක් ගහමු කියලා දෙල් ගහ වංගුවේදීන්. යකෝ මේ කැටපොල් හොඳයිනේ. මේ අය මහා භයානක මිනිස්සු නේද ස්වර්ණතිස්ස? එක අතකට ඉතින් තුවාලයක් නැතුව නේද? ඉතින් එහෙම දෙයක් වරදකුත් නැහැ. ඔව් තුවාලයක් නැහැ. ඒක නෙවෙයි මේ ස්වර්ණතිස්ස අයියට මතකද අපේ ඉස්කෝලේ බූරුවා ටීම් එක? බඹරවෙල ස්වර්ණතිස්ස නොහොත් ස්වර්ණතිස්ස අයියාගේ වීර කාව්‍ය